විශ්වවිද්‍යාලය ළමා රෝහල ඔන්න මෙඩිකා 2026 සමග එකතු වෙනවා. මේ ප්‍රදර්ශන කුටිය වෙත આવොත් මොන වගේ සේවාවක්ද මේ එන අයට ලබා ගන්න පුළුවන් වෙන්නේ? විශේෂයෙන්ම මේ කුටියට ආපුවම ප්‍රදර්ශන කුටියට විශේෂයෙන්ම ඇදුම රෝගය සම්බන්ධව දැනගන්න පුළුවන්. ඉතින් කලින් හඳුනා ගැනීමේ වැදගත්කම අපි හරි උස්මත් කියලා අපේ ප්‍රජාසත්කාර වැඩසටහනක් තියෙනවා. ඍජු ආර්ය ළමා රෝහල සම්බන්ධක එකතු වෙලා. ඉතින් ඇවිල්ලා පෙනහළු ආශ්‍රිත රෝග සම්බන්ධව දැනගන්න පුළුවන් 1380 කියන නම්බරයකට කතා කරලා ඒ වගේම කලින් හඳුනා ගැනීමේ වැදගත්කම ඉන්නේලා කොහොමද හරියට පාවිච්චි කරන්න කියන එක දැනගන්නවා. ඒ වගේම තමයි මේ කුටියට ආවොත් ඔබලට දැනගන්න පුළුවන් පෙනහල්ල චෙක් කරගන්න. අපි හැම දෙයක්ම චෙක් කරනවා. වගේ පෙනහළුව චෙක් කරගන්න පුළුවන් මේ වගේ තැනකට ආවොත්. ඉතින් ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා ළමුන්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ඇක්ටිවිටි එකක් තියෙන සම්බන්ධ වෙලා සහතිකයක් දිනා ගන්නත් පුළුවන්. ඒ ඇක්ටිවිටි එක කරලා. ඉතින් හැමදේම දැනගන්න පුළුවන් ආවොත්. කොහොමද? බොහොම ස්තුතියි. ඔන්නදී කිව්වා වගේම කිසිදු වයස් දෙකින් තොරව ඔබගේ රෝගවලට ඔබගේ ගැටලු වලට විසඳුම් ලබා ගන්න පුළුවන් හොඳම තැනක් තමයි මෙඩිකා 2026 කියලා කියන්නේ. මාර්තු 6 7 8 තෙදින පුරාවට උදෑසන 10 සිට රාත්‍රී 7 වෙනතෙක් මේ ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන්ම විවෘතව පවතිනවා.